සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද මං කතා කරන්න යන මාතෘකාව ටිකක් වෙනස් මාතෘකාවක්. මොකද මේ මාතෘකාව සම්බන්ධයෙන් ගොඩ දෙනෙක් මං හිතන්නේ මේ වෙනකොට සමාජ ජාලා තුළ කතා කරලා නැහැ. දැනුමක් නැතුව ඉන්න කොට්ටාසත් ඉන්නවා. ඉතින් විශේෂී මාතෘකාවක් ගැන කතා කරන්නේ. ඉතින් ප්‍රබල මන්ත්‍ර ගුරු ඇදුරෙක් ඔබේ වරමට සිටියොත් කෙසේද? ඔහුගෙන් වැඩ කටයුතු කරගන්න ආකාරය කොහොමද යන්න. හොඳයි. එහෙනම් අපි පටන් ගමු මේක කොහොමද මුලින්ම සිද්ධ වෙන්න කියලා. අපි හිතමු සාමාන්‍යයෙන් ඔයාට තියෙනවා ශුද්ධ වරමක් සහ අපි කියමු ඔයාට දේව වරමක් නැත්නම් යක්ෂ වරමක් තියෙනවා. ඉතින් ඒ වරම වල ස්වභාවය වැදගත් නැහැ. ඒ කියන්නේ සිහි වරමක්ද, අඩ සිහි වරමක්ද, නැත්නම් මේ දිෂ්ටි වරමක්ද කියන එක අදාළ නැහැ. මේක සෑම වරන්ලාභියෙක්ටම තමන්ගේ මුල් ශක්තියේ ප්‍රබලතාවය සහ පෙරපින් සහ තමාට ලැබෙන්න තියෙන වරමට ශක්තිය අනුකූල දේවල් ලැබෙන්න තියෙන අවසර නිසා ලැබෙන පිහිටක් වෙන්නත් පුළුවන්. අපි හිතමු මේ ප්‍රබල මේ තමාගේ වරමකට මේ වගේ ජීවත් වෙලා ඉන්න කාලයේදී ප්‍රබල මන්ත්‍ර, ඒ කියන්නේ අපි කියන්නේ කට්ටඩියෝ කියලා. ඉස්සර අපි හිතනවා නේද, අපේ පැරණි කියන කතාවක් තමයි. අපි නිකන් උදාහරණයක් ගමු, ජේමිස් කට්ටඩියා කියලා. සමහර මිනිස්සු කියනවා අම්බෝ ජේමිස් කට්ටඩියා ඉන්න පැත්තකට යන්නවත් එපා කියලා. ඒ මොකද එහෙම කියන්නේ? ඔවුන්ගේ තියෙන මන්ත්‍රවල තියෙන දරුණුකම හින්දා. ඔවුන් මන්ත්‍ර පොත් පාඩම් කරලා අඩුම අපි මෙහෙම කියමුකෝ, ඔවුන් මන්ත්‍ර පොත් කාලා ඉන්නේ. කාලා හොඳටම පෝෂණය අරගෙන අර අනිත් ඒවාට අර රොඩු ටික තමයි දිරවලා තියෙන්නේ. අනිත් ඒවා හොඳටම හොඳ නරක කියන දේ හොඳටම පෝෂණය වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේ බල ශක්තියක් ඔබේ වර්මකට බලවර්මක් රැගෙන ආවොත්, බලවර්මකට ආවොත් කොහොම තියේද? ඉතින් ඒක මේ වගේ ශක්තියක් පවත්ත ගන්න නම් ඔයාගේ වරමේ අනබලය ප්‍රබල අනබලයක් විය යුතුයි. ඒ අනබලයට එන්න ඥාතියා ප්‍රබල ශක්තියක් විය යුතුයි. මොකද මේ වගේ ශක්තිත් එක්ක මේ වගේ ප්‍රබල ජීවත් වෙලා ඉද්දි ප්‍රබල ඇදුරෙක් එක්ක මිය ගියාට පස්සේ ඔහුගේ ඒ ගති ලක්ෂණ අරගෙන, ඔහුගේ මන්ත්‍ර හැකියාව අරගෙන, ඔහුගේ රුද්‍ර බව අරගෙන එන මේ ශක්තිය මෙල්ල කරන්න හරි අමාරුයි. ඉතින් මෙල්ල කරන්න අමාරුයි කියන්නේ මෙහෙමයි. ඒ ශක්තිය මෙහෙම එකක් තියෙනවා. තමන් ජීවත් වෙලා ඉන්න කාලේ තමාට වැඩ කටයුතු කරගන්න පුළුවන් වුණාට තමා නැති වුණාට පස්සේ එහෙම කරන්න බෑ. නැත්තම් මේ ලංකාවේ නැති වෙච්ච කට්ටඩියෝ මේ හැම කෙනෙක්ම වරන් වලට ඇවිල්ලා ඒ දරුවන්ගේ වරමේ අනවරම විනාශ කරලා ඒ ශක්තිය මේ මුල් වෙන්න පුළුවන්. එහෙම කරන්න බෑ. මේක අපි ජීවත් වෙන කාලේ අපි මේ ශරීරය තුලින් අපේ මේ ඉන්න මනුෂ්‍යයා මේ දේ කරා නම්, ඒ කියන්නේ අපි කියමු ගුරුකම් හරුකම් හොඳට ඉගෙනගෙන අංගම් විනාශකාරී අලිමින කොඩිවින හොඳ නරක දෙකම ඉගෙනගෙන ඉවෙලා ඒ කරන්න අපේ ශබ්දය ඕනේ. ඔයගොල්ලෝ දන්නවද මේ මන්ත්‍ර හැකියාව බලවෙන්නේ ශබ්ද තරංග වලින්. අපි මේ ශබ්ද වලින් ඔය පංච භූතයෝත් එකතු කරගෙන තමයි අපි මේ දේ කරන්නේ. ඉතින් ඒ හැකියාව ඒ මනුස්සයාගේ ශරීරයේ ගුරුකම් හරුකම් කරපු මනුස්සයාගේ ශරීරෙ මිය ගියාට පස්සේ ඔහුගේ ආත්මයනේ තියෙන. ඒ ආත්මයට කලින් කරපු දේවල්, ඒ ගති පැවතුම් ලක්ෂණ
හොඳට මතකයි. ඒක ඔයගොල්ලෝ දන්නවා ඇති. ඉතින් ඒකනේ සුද්ධ ඥාති, පින්වන්ත ඥාති නැතුණාම පින්වන්ත වරන් වලට අවිල්ලා නිතරම දරුවව බෝධි පූජා කටයුතු වලට එහෙම සුද්ධ කටයුතු වලට යොමු කරනවා. අර මලගිය පෙරේත කාලා බීලා නන්නත්තර වෙලා ඔය මැරිච්ච එකෙක් ආවම මේක තමයි ඉන්න දරුවන් විනාශ කරගෙන යන්නේ. ඒ ශක්තිය වල ගති පැවතුම්. ඉතින් මේ වගේ ශක්තියක් ආවට පස්සේ මේ ගති පැවතුම් එහෙම තියෙනවා. ඉතින් මේ ශක්තිවල තියෙන්නේ මෙයාට දැන් ශරීරයක් නැහැනේ. එතකොට මෙයාට අර තමයි කාර්ය කරගන්න බෑ. එතකොට මොකද කරන්නේ? ශරීරයක් තියෙන දරුවෙක් ගාඩ ලං වෙනවා. ලං වුණාට පස්සේ හැබැයි ඒ මන්ත්‍ර හැකියාව තිබ්බට අර දරුවාගේ වරමට ඉන්න අනවරම ප්‍රබලන ඒ ප්‍රබල අනවරමට බැහැ අරයට ලං වෙන. එයාගේ මන්ත්‍ර හැකියාව මෙයා වරමට අරගෙන මේ දරුවා විසින් කරොත් ඇරෙන්න නැත්තම් අරයාගේ අනවරමට අනවරම දුබල අනවරමන් නම් සමහරක් විට මේ දරුවාගේ මනස පොඩ්ඩක් විකෘති කරලා එයාට වඩා මම බලයි මම තමයි ඔයාගේ අනවරමට සුදුසු කියලා ඒ දරුවා මානසික වට්ටලා අර ඒ අනවරම උඩයට මාරු කරගන්න පුළුවන්. ඉතින් එහෙම ඇරෙන්න නැතුව එහෙම හොඳ ඒක තමයි මම කියන්නේ හොඳ ප්‍රබල අනවරමක් තිය යුතුයි මේ දේ හැන්ඩල් කරන්න නැත්නම් බෑ. ඒ වගේම ඒ අනවරමට එන්න ඕනේ ගම්බාර සිද්ධ ශූන්‍යයන් දේව හාමුදුරන්ගේ ඔඩ්ඩි ශූන්‍යයන් දෙයියන්ගේ ප්‍රබල අනවරන් තියෙන ශක්ති දරුවෝ ඉන්නවා. ඒ වගේම දැඩිමුණ්ඩ දේව හාමුදුරන්ගේ ප්‍රබල අනවරන් තියෙන ශක්ති දරුවෝ ඉන්නවා. ඒ වගේම අපි කියමු ශිව පාර්වති මෑණියන්ගේ ප්‍රබල අනවරන් එන ශිව කාලී ප්‍රබල අනවරන් එන මහා භද්‍රකාලී අම්මගේ ප්‍රබල අනවරන් එන ශක්තිය ඉන්නවා. ඉතින් සත්පත්තිනි මෑණියෝ වගේ ශක්තිමාලා මං කියන්නේ මේවා මෙල්ල ගන්න අමාරුයි කියලා. ඒ වුණ සත්පත්තිනි මෑණියෝ ගේන ශක්තිමාලා කවදාකවත් මිනිස්සෙට අර මේ කියන්නේ අර මේ තරවටුකම් කරන්නේ නැහැනේ. ඒ හින්දා උන්වහන්සේලා ශක්ති වලට පුළුවන් පොඩි දේවල් කරලා අර උන්වහන්සේලා අර සංසුන්න ඉන්න ශක්තිනේ අර දැන් අපි කියමු දැඩිමුණ්ඩ දේව හාමුදුරුවෝ සංසුන් ශක්තියක් නෙමෙයි උන්වහන්සේ යකුන් යක්ෂණෙන් මෙල්ල කරපු ශක්තිය. වෙසමුණි අනක් යන ශක්තිය ඒ වගේ ප්‍රහොඳර ශක්තිය ඉන්නවා. ඒ වගේම ස්කන්ධ කුමාර දේව හාමුදුරුවන්ගේ ශක්තියට පුළුවන් ඒ සෙනවිරත්න මුල් කඩවර දේව හාමුදුරුවන්ගේ අනවරමත් තියෙන ශක්තියට පුළුවන් මේ දේ කරන්න. ඉතින් යන්නේ වගේ ප්‍රබල ශක්තිය විය යුතුයි. ඉතින් ඒ වගේ ශක්තියකට මේ වගේ මන්ත්‍ර ශක්තියක් ආවම අනවරණට බලනවා හරි. මෙයා අපේ වරමට බලවරමක් හැටියට මගේ දරුවාට දෙන්න සුදුසුයි කියන දේ ගන්නකොට ගන්නේ නිකන් නෙමෙයි හොඳේ මේ අනවරම ඉන්න කියන දැඩි නීති රීති දාලා තමයි ගන්නෙ. Tamanට මගේ දරුවා සහ මගෙන් අනින් පිට යන්න බෑ. එතකොට ඒ දෙන ඒගොල්ලෝ එහෙම දෙනවා. හොඳේ නැහැ කියනනම් ඒක බොරු. එහෙම දෙනව නැත්තම් මේ වගේ එන දැන් සාමාන්‍යයෙන් වරන් දරුවෙට ඉන්නවා යක්ෂ පැත්තෙන් ගත්තොත් යක්ෂ බලවරම තියෙන කට්ටිය ඉන්නවා එන පිළිසක් කඩබර ශක්තිය කඩකොම්බිලි ශක්තිය එතකොට මාසවන් ශක්තිය ඒ ශක්තිය ඉතින් කොහොමද මෙල්ල කරන්නේ මේ තනි අනවරමක් තියෙන ශක්තියකට එහෙම බෑනේ ඒක තමයි ඒ වලට හරි නිසි පිළිවෙලට තමයි මේ දේවල් කරන්නේ. ඉතින් ඒ වගේ තමයි මේ අනවරම දෙනවා දරුණු අනක් යාට ඔබට මේ වගේ දේවල් කරන්න බෑ දරුවට වරමට හානියක් වෙන දේවල් කරන්න බෑ. අනික තමයි මගේ අන තමයි පිළිපදින්න ඕන නිසා දරුවාගේ අන කියලා එහෙම දෙනවා. ඉතින් මේ වගේ ශක්තිය ඔන්න දැන් එනවා. මේ වගේ ශක්තියක් ආවම ඔයා හිතන්න මේ දරුවා සමහරක් ඔයා හිතන්න මේ කට්ටඩියෝ කියන කොට්ටාස 90ක් ගත්තත් මේ හොඳ වැඩම කරපු කට්ටඩියෝ හොයාගන්න හරි අමාරුයි. කට්ටඩියා කියන්නේ මන්ත්‍ර ශාස්ත්‍රයේ උපරිම ගිය මිනිස්සෙක්. ඉතින් දරුණු මන්ත්‍ර පාවිච්චි කරපු දරුණු මන්ත්‍ර මේ සිද්ධි වෙච්ච මේ කට්ටට ශබ්දෙට හොඳට සිද්ධි වෙච්ච කට්ටිය. ඉතින් ඒ වගේ කට්ටිය මොනවද කරන්නේ? හිටපු කාලේ කරේ දරුණු වැඩමනේ. දරුණු එක්ක මිනිස්සෙක් රවලා බැලුවත් ඌට ගහනවා මොනක් හරි කරලා. නැත්තම් ගමේ ඉතින් ආරච්චි වගේ තමයි ඉන්නේ. සාමාන්‍යයෙන් එතනින් එහාට බල ඇති ගෙට්ටවත් යහතින් ඉන්න බෑ ඔළුව පහත් කරන් තමයි මේ කට්ටඩිය ඉස්සරහා ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒ කාලේ ඔය අපේ මන්ත්‍ර ශාස්ත්‍රයේ අපේ රජ කාලවලට ගියත් මන්ත්‍ර ශාස්ත්‍රයේ අංගන් ශාස්ත්‍රයේ වගේ ඒවා යුද පිටිවලටත් මේ ප්‍රයෝජනට අරන් තියෙනවානේ. අපි ඒක පොඩ්ඩක් මම මෙතනදි කතා කරන්නේ හොයලා බලන්න චිට්ට ඔයගොල්ලෝ ඉතිහාසය ගැන. හරි රසවත් ඉතිහාසයක්නේ අපේ තියෙන්නේ. ඉතින් මේ ඒ වගේ මේ
මේ මන්ත්‍ර ශක්තිය අපිට ගත්තට පස්සේ වරමට මෙයා වැඩ කරන්නේ අපේ බලවරමට. ඒ කියන්නේ අපේ ක්‍රියාකාරී බලයට. එතකොට අපි කියමුකෝ දැන් මේ දරුවා මේ මන්ත්‍ර ශක්තිය ගන්නවා. ගත්තට පස්සේ මේ මන්ත්‍ර ශක්තිය ගත්තට පස්සේ මන්ත්‍ර ශක්තිය අපිට හුරතල් වෙන්න බෑ. ඒ කියන්නේ මෙයාට වචනයක් දුන්නොත් ඒ වචනේ කරන්න ඕනේ එච්චරයි. නැතුව අපි දැන් අපි කියමුකෝ අපි කියමුකෝ ඔන්න දරුවෙක් එනවා. ඒ දරුවාට හැමතිස්සෙම දේවල් වලින් අනවින කොඩි වින කර දරුවා විනාශ කරන්න හදනවා. ඒතර ඔයා ගාවට ආවට පස්සේ ඔයා කියනවා අනේ මේ මහත්තයෝ මට මෙහෙම කරදර කරනවා මෙහෙම දේවාලයකින් හැමතිස්සෙම ඔයා ඉතින් පරීක්ෂා කරලා බලනකොට ඇත්ත මේ දරුවා කියන්නේ. මේ දරුවාට නැගිටින්න දෙන්නේ නැහැ කවුරු එකෙක් දේවාල කරලා මොන හරි කරනවා. ඉතින් ඔයා හිතනවා මට දඩුවමක් දෙන්න ඕනේ. නැතුව හරියන්නේ නැහැ. ඔයා හැබැයි දඩුවම දෙන්න අහන්න ඕනේ ඒ බලවර්මය අපි කිව්වර ඇදුරෙක් ඉන්නවා කියලා ශක්තියක් ඇදුරු ශක්තියක් එයාගෙන් අහලා නම් නෙමෙයි. ඔයා මුලින්ම ඔයාගේ අනවරමෙන් අහන්න. ඔයා අහන්න ඕනේ මගේ ඥාති දේව හාමුදුරුවනේ මෙන්න මෙහෙ වගේ දරුවෙක් ඇවිල්ලා ඉන්නවා එහෙම කියනවා. මොකද්ද මට මේක හරියට පේනතර උන්වහන්සේ බලනවා දිවිසින්. බලන උන්වහන්සේ කියනවා හරි දරුවෝ මේ කියන දේ ඇත්ත. නැත්තම් මේ කියන දේ බොරු මේක කරන්න එපා. නැත්තම් මේ කියන දේ ඇත්ත. මෙයාට මේ දරුවන් නැගිටින්න දෙන්නේ නැහැ. මේ දරුවා විනාශ කරනවා. ඔහුට දඬුවමක් දෙන්න ඕනේ. අන්න එහෙම කියනතර අහන දේවතාන් වහන්සේ මම එහෙනම් අර ඉන්ටර්විව් අපේ මන්ත්‍ර ශාස්ත්‍රයේ ප්‍රගුණ කරපු ඒ ශක්තියෙන් අපිට පුළුවන් ද වැඩක් කරන්න සෑ කියන එයාගෙන් වැඩ කටයුතු ගන්න. වැඩේ මොකද්ද කරන්න ඕනේ කියලායි ඔයයි ඥාතිය ප්‍රධාන ඥාතිය තමයි කතා කරන්නේ. අරයට කවදාකවත් අපි මෙහෙම කරමුද කියන කතාව වැඩක් නැහැ. අනික තමයි ඔයා දැන් කල්පනා කරලා තියෙයි යකෝ මම මෙයාව අරගෙන කොහොමද මම වැඩ කරන්න කියලා. මෙහෙමයි. ඔයාට කිසිම මන්ත්‍රවත් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. මොකද ඔයාගේ මන්ත්‍ර මැෂිම ඔයා ළඟ ඉන්නවා. එතකොට ඔයාට කවදාකවත් ඒ මන්ත්‍ර සිද්ධි කරගන්න අවශ්‍ය නැහැ. දිෂ්ටි කරගන්න අවශ්‍ය නැහැ. එයා ඒ මන්ත්‍ර සිද්ධි වෙලා දිෂ්ටි වෙලා ඒ ඔක්කොම කරගන්න ඕන දේ ප්‍රාණපූර්ණව ඒ ඔක්කොම කරගෙන ඉවරයි. ඔයාට තියෙන්නේ ඔයාට ඔය තොইল තටු ගහන්නත් අවශ්‍ය නැහැ. හොඳේ අන්න එහෙම එකක් තියෙනවා. නැත්නම් මෙහෙමයි සමහර මිනිස්සුන්ට අර මේ එන මනුස්සයන්ට වැඩ පොඩ්ඩක් පෙන්නන්න ඕන. ඉතින් කැමති නම් තොইল තටුවක් ගහගන්න. ඒක මට මං එපා කියන්නේ නැහැ. මේ අනිත් ඔයාට එන්න කිව්ව සැනින් එයා එනවා. ආවිල්ලා ඔයා මෙච්චරයි කියන්න ඕනේ. මේ දරුවට වින කරලා තියෙනවා මෙහෙම පුද්ගලෙක්. ඉතින් මේ පුද්ගලයා ගැන ඔබ හරියාකාරව බලන්න. බලලා මේ දරුවට වින කරන එකාට ප්‍රබල දඬුවම් මාලාවක් නැත්නම් අපි කියනවා විනයට විනේ කරන්න කියලා. විනයට විනේ හරියාකාර පෙරලන්න නැත්නම් විනයට විනේ හරියාකාර කරන්න කියලා. එහෙම කියලා ඔයා මුල් ඥාතියත් ඒ කතා කරන මම මොනවාද අවශ්‍ය කළමනා ගන්න ඕනේ. සමහරක් විට අපි කියමු පොල් ගෙඩියක් ගොඩාක් ප්‍රමාණවත්. හොඳේ. ඔය දැන් ඒ ඇදුර ජීවත් වෙලා ඉන්න කාර්යය ඒ විනේ කරන්න අපි කියමුකෝ ගෙඩි ඔලුවක් හරි මොකක් හරි අරගෙන තියෙනවනේ. මේ තියෙන එක රත්නවිති වලේ ගුරුකම් අනම්මනම් ඒ ගුරුකම් රූපඹල එහෙම කරාට ඔයාට කියනවා මේ දිෂ්ටි එයාගේ කටේ දිෂ්ටි සිද්ධි වෙලා තියෙන. ඉතින් ඔයාට කියනවා පොල් ගෙඩියක් හරි මේ රූපයක් හරි මොකක් හරි ගන්න කියලා. මොකක් හරි අවශ්‍ය භාණ්ඩය කියයි. ඔයාට ඒක වාගේ චිත්ත මුණ්ඩ ඥාන මුණ්ඩෙට එතකොට ඔයාගේ කර්ණ මුණ්ඩ ඇති වෙනවා. එහෙම දැනගෙන කරන්න ඕනේ. කරලා ඒ කරන දෙයට ඔයාට ඒ වැඩේ කරාට පස්සේ ඒ පොල් ගෙඩියක් නම් පොල් ගෙඩිය එයා ඇවිල්ලා ඔයා පොඩ්ඩක් මෙහෙමයි සාමාන්‍යයෙන් ඔයා ඉතින් නිකන් උඩ බලාගෙන ඉන්න එපා. අර එන මනුස්සයත් ඉස්සරහා ඉන්නවනේ. ඔයා නිකන් පොල් ගෙඩියට නිකන් කට හොල්ලන්න මතුරනවා වගේ බොරුවට මතුරන්න. හැබැයි බොරුවක් නෙමෙයි කරන්නේ. හොඳේ මතක තියාගන්න. ඔයා මනුස්සයා එන මනුස්සයාට බොරුවට වංචාවට නෙමෙයි කරන්නේ. ඔයා කට හෙල්ලුවට අරයා ළඟ ඉඳගෙන කිරණ දෙනවා එයාගේ ප්‍රබල මන්ත්‍ර වලින්. හරිද? ඔයා හිතන්න එපා මේක බොරුවක් කියලා මම මේ කරන්නේ. හරි. දැන් බලන්න ඔය වරන් වලට එන කට්ටිය ඔයා මං හිතන්නේ මේක බොරුවක් නම් බලන්න වරන් වලට එන කට්ටිය කී දෙනාද මන්ත්‍ර දන්නේ? කාරණාව කියලා ඒ අදාළ කෙනානේ ඔකට කරන්නේ. ඒ වගේ තමයි මේ ශක්තිය. මෙයා අර ඔයගොල්ලන්ට වඩා වෙනස්. මෙයා දෙන්නේ ප්‍රබල බලගතු මන්ත්‍ර. ඒ කියන්නේ මෙයා ඉන්න කාලේ කීවලා හොඳට සිද්ධි වෙච්ච මන්ත්‍ර තමයි මෙයා දැන් ඔය කියවන්න පටන් ගන්න. හොඳේ. මතක තියාගන්න ඒකේ බලතාවය මහා ප්‍රබලයි. හොඳේ. ඒකේ වින කරන්න රුසියෝ මේගොල්ලෝ වින කෙරුවොත් ඒ වින
කපන්න නම් මං හිතන්නේ නැහැ ප්‍රබල ශක්තියකට ඇරෙන්න නැතුව නම් හම්බ වෙන්නේ නැහැ කියන ඒක මට විශ්වාසයෙන් මට කියන්න පුළුවන් අත්දැකීමකින් මම මේ කියන්නේ. හොඳේ මං කවදාකවත් මේ දාන වීඩියෝ මං කවදාකවත් පොතපතකින් තව කෙනෙක් කියනවා දේවල් මන් දාන්නේ නැහැ. හොඳේ මගේ දේවල්ට ඇවිල්ලා අත්දැකීම් අනුව මා කරන වැඩ අනුව මම මේ කියන දේවල්. ඉතින් මම ඒකයි මම මේ හැංගිච්ච දෙයක් කවුරුත් මං හිතන්නේ නැහැ කියලා ඇති කියලා මේ වගේ ප්‍රබල ඇදුරු ශක්තිය ගැන. හරිද? ඉතින් මේ වගේ ශක්තියකින් මේ දේ කරලා ඉවරලා හරියාකාරව අපි කියමු විනයට විනයක් කියලා ගහනවා. විනයට විනය. එක්කෝ ඒ ඇදුරු ශක්තිය හරියට නැකත් තක්කාල නැකත් හෝරා බලා හෝරාවට වැඩ කරලා තියෙන පුරුද්දට ඒ පුරුදු තියෙනවා නම් ඒ පුරුද්දට කියන හරියටම ගහපන් මෙන්න මේ වෙලාවට හරියටම ගහපන් ඉර මුදුන් සමයේ ගහපන් හරියටම ගහපන් මේ වෙලාවට ඒ වගේ කියලා හරියටම කියනවා කියලා ගැහුවා කියන්නේ ආයෙතනින් එහාට කතා දෙයක් නැහැ. ඒ වැදෙන්න ඕනේ විනේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේ ඇදුරු ශක්තිය ගොඩාක්ම කැමති වින කරන්න. ඒ මොකද ඔයා දන්නවද කට්ටඩි මේ සමහරක් මම කියන්නේ සමහරක් ශක්තිය හොඳේ සමහර ශක්තිය ඉන්නවා ප්‍රබල ඇදුළු ඔවුන් කරන්නෙම හොඳ. අන්න ඒ වගේ ශක්තියක් හම්බුනොත් නම් වරම 100%ක්ම සුරක්ෂිතයි. වරමට ඔයාගේ වරමට ගහන්න එකෙක් නැහැ. ඒ මොනොත් ඔය ඉන්න දැන් කට්ටඩියුන්ටත් ගහන්න බෑ. මේගොල්ලෝ එල මතක තියාගන්න මේ මම කතා කරන්නේ මේ අවුරුදු 4කට 5කට අවුරුදු 10කට 15කට කලින් මැරිච්ච මේ කට්ටඩිය එන ශක්තියක් ගැන නෙමෙයි හොඳේ. මේ ඇවිල්ලා පැරණි ශක්ති ගැන මම මේ කතා කරන්නේ. එහෙම ශක්තිය ඉන්නවා හොඳේ. කවුරුත් නැහැ කියලා හිතන්න එපා. එහෙම ඉන්නවා මේ අපේ මේ පරිසරයේ සැරිසරනවා එහෙම ශක්තිය හොඳේ. ගන්න අඩංගු මම ඒක තමයි කිව්වේ ප්‍රබල අනවරමත් වෙනවා අඩංගු කරගෙන ගන්න පුළුවන්. හොඳේ. ඉතින් අර මිනිස්සු හිතන් ඉන්නේ බෑ මේ මොන පිස්සුද එහෙම කරන්නේ නැහැ. ප්‍රබල අනවරමත් තියෙන දරුවෙක් දන්නවා තමාගේ අනවරම මොකක්ද කියලා. ඒක මම අලුතින් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ඒ අනන්ට පුළුවන් ඕනම ශක්තියක් මෙල්ල කරන්න. ඒ ප්‍රබල අන ඒ වෙන්නේ ප්‍රබල දේව ඉහළ දේව කොට්ටාස වලින් සහ අර්ධ දේව අර්ධ යක්ෂ කොට්ටාස වලින් කියන සංකල්ප දෙක එකතු වෙලා. ඒ වගේම නාග බලය තාවටම ආයේ සුපිරිම වැඩකාරයෝ තමයි. ඉතින් ඔය දැන් ඔය පොල් ගෙඩියක් කරන් පොඩ්ඩක් හොරෝ ගලම් මේ වගේ දෙන්නේ ඒ වගේ වැඩු තමයි. හොඳේ. ඒ අපේ මූන් මේ මිනිස්සු ඉතින් මේ මිනිස්සුගේ වරමේ ඇතුළාන්තය ගැන එන මිනිස්සුන්ට කියන්නේ නැහැනේ. ඉතින් ඒ වගේ මේ ශක්තියට පුළුවන් ප්‍රබල වින කරන්න. මේගොල්ලෝ මේ ඉන්නකම් වින කටයුතු තමයි ගොඩක් කරන්නේ. පොඩාම ඔය බය කරගෙන ඉන්න එහෙම අද ඉස්සර තිබ්බේ ඔය T56 වෙඩි තියෙන කතා ඕව නැහැනේ. ඉස්සර ගහගත්තේ ඔන්න ඔය ඕවලින්. ඔය ඇදුරු ගහගත්තේ කියන්නේ ඔන්න ඕවලින්. නැත්තම් මේ කාලේ වගේ මේ ගිහින් බෙල්ල කපලා දාලා හැමින් නැහැ. ඉස්සර ඔයා බලන්න ඔය පැරැන්නෝ ඉස්සර ගහගත්තේ තන්නේ කරම ඕවලින්. ඉතින් හිතන්නේ ඒ වලින් ගහ ගන්නවා කියන්නේ ඒ වලින් අදටත් කරපු මේ මගේ ඇස් දෙකට මට මම දන්න දේවල් තියෙනවා. ඒ අවුරුදු 80කට 90කට කලින් කරපු භූමිපාලු තියෙනවා. අදටත් මේ කාලේ නම් එකෙක්ටවත් කපන්න බෑ. කපලා තියෙනවා ඉසේකස් ගන්නට කපන්න බෑ. ඒ වගේ ප්‍රබල ඇදුරෝ අපේ මේ ලංකාවේ අපේ මේ රටේ හිටියා. ඉතින් හොඳ වැඩ්ඩෝ නිකන් 1.50 මිනිස්සු නෙමෙයි හොඳ සුපිරි වැඩ්ඩෝ. ඉතින් ඒ වැඩ්ඩෝ තමයි මේ ශක්තියින් වලට ආවට පස්සේ කරන්න බැරි දෙයක් නෑ. ඒ වගේ තමයි මේ ශක්තියින් වලට අපි මෙල්ල කරගන්න ඕනේ. මෙල්ල කරගන්නේ කොහොමද? මේ ශක්තියින්ට අනක් නැතුව කිසි දෙයක් කරගන්න බෑ. හොඳේ නැත්නම් ඉතින් මේ ශක්තියින්ට පුළුවන් ඕන තරම් මේ භවයේ මේ සැරිසලා ඉඳලා ඕන එකට විනාශ කරන්න කියලා. එහෙම බෑ. එහෙම බෑ. මේකට අනක් දෙන ශරීරයක් තියෙන්න ඕනේ. ඒ ශරීරය මොකක් හරි ඒ ශරීරයක් අනුව තමයි වැඩක් කරන්න. නැත්නම් යාට බෑ ගිහිල්ලා මතුරන්නවත් යාට බෑ. මගේ ඒ කියන්නේ දැන් මම එයාට මගේ වරමට ওই ශක්තියින් ඇයි වරම් වලට එන්නේ? ඒ ওই ශක්තියින්ට පුළුවන් මේ නැතුව ඔය ශක්තියින්ට පුළුවන් නරක අංශ වැඩ කටයුතු ගොඩක් කරන්න ගිහිල්ලා. ඒ ශක්තියම කරනවද? නැහැනේ. ඒ කරන්නේ ඒකට ශරීරයක් ඕනේ, ශබ්ද ඕනේ, ශබ්දයක් ඕනේ. ඒ කියන්නේ අපි පොල් ගෙඩියක් අරන් ජීවම් කරනවා නම් අපි කියමුකෝ පොල් ගෙඩියක් අරගෙන අපි ඔන්න මිනිස්සුගෙන් ගෙන් දොසක් අරින්න මොන හරි ඔය මේ දිෂ්ටි පිටමං කරන මන්ත්‍රකෙන් මතුරනවා කියලා ශබ්දයක් කියන්නේ. ඒ ශබ්දේ අපි එකපාරයි මතුරන්නේ. හැබැයි අපි ළඟ ඉන්න ශක්තිය ඒක
ඒකට ප්‍රබල බලයක් දීලා ඒක අපි එකපාරම අතුරන එක 108ක් මෙතුරුව හා සමානව බල කරනවා. අන්න එහෙම තමයි. ඉතින් මේ වගේ ශක්තිය ඔයගොල්ලෝ හිතයි මේ ඕන් තරම් ඉන්න ඕනේ. ඉතින් අපිටත් මේ ගෙනලා එහෙම බෑ. මේකට වෙනම බලයක් තියෙන්න ඕනේ. ප්‍රබල අණ ශක්තියක් තියෙන්න ඕනේ. එහෙනම් ඉතින් ඔය ඔය මන්ත්‍ර මතුරන මන්ත්‍ර ඔය දිෂ්ටි ඔය මේ ඉන්නේ අපි කට්ටඩි මහත්තුරු කියලා දැන්. ඉතින් මේ ශක්තියින්ට පුළුවන් ඔය ශක්තියක් අල්ලගෙන කරන්න. එහෙම සෙල්ලම් දාන්න බෑ. එහෙම සෙල්ලම් දාන්න බැරි ඒගොල්ලෝ ඒ බය දන්නවා. මොකද එයත් කට්ටඩියෙක් ඔය අල්ලගන්නෙත් කට්ටඩියකින්. ඉතින් මෙල්ල හරියට එයාගේ මන්ත්‍ර ශාස්ත්‍රය හරියට යාව මෙල්ල ගන්න බැරුණොත් එයාට දෙනවා ෂොට් එක. අන්න ඒ වගේ. ඉතින් ඒ වගේ තමයි ප්‍රබල අනක් තියෙන කෙනෙක් හිටියොත් ඒ කියන්නේ දැන් මන්ත්‍රකරුවොත් කරන්නේ දිෂ්ටියක් මතුරලා දිෂ්ටිය ගෙන්න ගන්න එකනේ. ඉතින් ඒ වගේ තමයි අපිට පිහිටට එන්නේ අපේ පෙර පින් භවයට වරම් වලට. ඉතින් ඊන ඥාතියා ඔය ගෙන්නන දිෂ්ටින්න වඩා ප්‍රබල අණ ශක්තියක් තියෙන කෙනෙක්. ඉතින් එහෙම ශක්තියක් කෙනෙක්ට පුළුවන් වෙන්න ඕනේ ඔය වගේ ශක්තිය පාලනය කරන්න. ඒ වෙන්න පුළුවන් වෙන්න ඕනේ පුළුවන්. එහෙම තමයි වෙන්නේ. ඉතින් ඒ වගේ මේ ශක්තිය වලට ඔයා දෙන්න ඕනේ අන්න. තමන් කරන්නේ තමුන්ට මන් දෙන දේ විතරයි කරන්න පුළුවන්. එතනින් එහාට තමුන් බෑ. තමුන් මෙතනදී අර නිකන් බබා හුක්කුම් වෙලා අනේ මං කියන දේ විතරක් කරන්න පවුනේ පා එහෙම බෑ. තමන් වරන්දරව තමන් ඉන්න ඕනේ ප්‍රබල විදිහට. මොකද සේනාවේ නායකයා තමුන්. මතකද තමුන් එලා සේනාවේ නායකයා. මේ යක්ෂ සේනාවක් ඉන්නවා සේනාවේ නායකයා. තමුන් ඉන්න බෑ සේනාවේ මේ එළුවා වගේ. තමුන් ඉන්න ඕනේ සිංහයා වගේ. තමුන්ට මෙහෙම තමුන්ට වැඩ බෑ. තමුන් මෙලොවදක් දන්නේ නැති එක ඇත්ත. තමුන්ගේ නායකයා දෙවෙනියට ඉන්නවනේ. තමුන් තමයි මේ කණ්ඩායම මෙහෙවන එක්කෙනා. එතකොට තමුන්ගේ ඥාතියා ඉන්නව තමුන් ළඟින් අණ දීගෙන මේ මගේ දරුවට අවශ්‍ය දේ විතරයි වෙන්න ඕනේ. මෙතනින් එහාට ඒව වෙන්න බෑ. එහෙම දීගෙන ඉන්නවා. ඉතින් එයා තමයි මේ දේවල් ඉතුරු ටික වැඩ ටික කරන්නේ. ඉතින් තමුන් ඉන්න ඕනේ තමුන්ගේ වර්මයේ සිංහයා වගේ. සිංහයා කියන්නේ මෙහෙමයි. මේ කරපන් අර කරපන් එහෙම නෙමෙයි. ඒ ඉන්න ශක්තියින්ටත් ගෞරව කරලා කරා. දේවතාන් වහන්සේ ඊට පස්සේ අර ඉන්න මන්ත්‍ර ශක්තියන් දේවතාන් වහන්සේ මට මේ අවශ්‍ය කෙනාට මේ දේ කරන්න ඕනේ. මොකද මේ දේ අයහපත් ශක්තියකට මේ අයහපත් දෙයක් කරන පුද්ගලෙක් මෙයාට නිසි දඩුවම් දෙන්න ඕනේ. අන්න ඒ වගේ දෙයක් කියනවා. නැත්තම් අර හොඳට ඉන්න පවුල් ළඟ ඉතින් විනාශ කරන්න යන්න එපා. එහෙම ගියොත් කෙලීම ඔයාගේ අනවරම කෙලීම ওই ශක්තිය වරමින් ඔයාට නොදිනිම ඉවත් කරලා දානවා. නැත්තම් බලහීන කරලා දානවා යාගේ. එහෙම කරන්න පුළුවන්. හොඳේ ඒ වගේ ශක්තිය තියෙනවා ප්‍රබල අනවරම්. ඉතින් මේ වගේ ශක්තිය හරියට තියාගත්තොත් මම තමයි කියන්නේ මේ වගේ ශක්තිය හරියට තියාගත්තොත් තමුන්ට එනවා හොඳ වැඩ කරනකොට ඔය වටපිටාවෙන් එනවනේ ඔය දෙක දේවාලකරු දේවාලේ වහන්න හදනවා. කැඹුරුන් නැති කරන්න හදනවා. එතකොට ඥාති උස්සන්න හදනවා. තමුන්ට දිෂ්ටි බන්ධන්න හදනවා. එතකොට තව මොනවාද? එක එක දේවල් කරනවා. එක්ක ඥාතින්ට දිෂ්ටි බන්ධනවා. වැඩ කරන්න බැරි සීමා දානවා. අන්න එහෙම ශක්තියකට දෙන්න පුළුවන් හොඳ මේ ආයුධයක් තමයි ඔය මං කියන මේ ඇදුරු ශක්තිය. අන්න ඒ වගේ ඒවලට අහිංසක මිනිස්සුන්ට ගහන්න නැතුව ඔන්න වගේ ශක්තියකට තමන්ගේ දේවල්ට තමන්ගේ ඥාතින්ට මොනවා හරි ෂොට් එකක් ගහන්න આવොත් කෙලින්ම ආයේ තීන ආරක්ෂා පළවෙනි පොල් ගෙඩියක් ගත්තා ජීවන් කරා තීනා මුලින් මොකද්ද කියන්නේ ආරක්ෂාව කඩෙන්න ගහන්න ඕනේ මට මේ ආරක්ෂාව මොන ආරක්ෂාවක් වුණා මහා දේව බන්ධනේ වුණත් මොන රාමසරෙන් ආරක්ෂා කරත් මට මේක කැඩෙන්න ගහන්න ඕනේ එච්චරයි. අන්න ඒ වගේ දැඩි අනක් දුන්නා ගැහුවක් ගහපු ගමන් කැඩෙනවා. ඊට පස්සේ දෙවුණු ආයසරයක් ගහනවා යහනටම. කොහොමද නිකන් හරි ඔය ඉන්න ශක්තිය මලයාලම් රොඩි වගේ හොඳට ප්‍රගුණ කරපු ශක්තිය නා ඉතින් සුණු විසුණුයි නේද ඔය ගහන දේවල් එහෙම. හැබැයි නිකන් ගහන්න යන්න එපා. එහෙම ඒව වගේ ශක්තිය ලැබෙන්නේ පෙර පිනක් තියෙන්න ඕනේ. මොකද අර නිතරම තරහ ගින් නිතරම වටේ ඉන්න අය නිතරම හොඳ මිනිස්සුන්ට ගහන අයට ඔය ශක්තිය ලැබෙන්නේ නැහැ. ලැබුණත් ඒව ටික කාලයක්. ඒවා අනිත් ආයේ ඊට වඩා මේ මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙලා ඒ ශක්තිය එක්ක අයින් වෙනවා එක්ක ඒ ශක්තිය වල සීමා වැටෙනවා එක දේවල් කරනවා. ඉතින් අන්නව අර වගේ තමන් හොඳ වැඩ කරනකොට තමන්ට එලෝ ගහන ඔය මේ ශක්තිය ඉන්නවනම් අන්න ඒ වගේ ශක්තිය වලට මේ ඒ වගේ දේවල් වලට ඒ වගේ මිනිසුන්ට අන්න ඒවා ගෙවුණා කියා ගැලීම මේ හෙන හත ගැහුවා වගේ තමයි හොඳේ. ආය හෙන හත මත දන්නව ඇතිනේ ඔයගොල්ලෝ හෙන හත කියන්නේ මොකක්ද කියලා. හෙන හත ගැහුවා වගේ තමයි. ඉතින් නැකිටිනව නම් බොරු. ඒ වගේ ප්‍රබල ඇදුරු ශක්තිය තමයි ඉතින් අපේ මේ ඉන්නේ. ඒ වගේ ශක්තියක් ඇත්තටම ලං කරගත්තොත් ඉතින් ඔයාගේ වර්ම හරි ප්‍රබලයි. ඒ වගේම තමයි වර්මේ ක්‍රියාකාරීත්වය වැඩි. එතකොට තමන්ගේ ආරක්ෂාවත් වැඩි. මොකද තමන්ට එන මේ තමන්ගේ ආරක්ෂාව තද ආරක්ෂා දාගන්න පුළුවන් ඒ ශක්තියින් වලින්. ඉතින් ඒ වගේ ශක්තියක් ඇත්තටම මේ බලෙන් ගන්න නම් හිතන්න එපා. තමන්ට ආවොත් ඇරෙන්න. මොකද බලෙන් ගන්න ගිහින් හොඹ ඇන ගන්නවා වගේ වැඩක් තමයි කරගන්න වෙන්නේ. ඉතින්
ඉතින් එහෙමනම් ඉතින් ඔයගේ ශක්තිය ඉතින් තමන්ගේ යකදුරු පරම්පරාවල එන මිනිස්සුන්ටත් ගන්න පුළුවන් නේ. මේ මිනිස්සුගේ පරම්පරාගත ඉන්න හොඳ යකදුරු ශක්තිය ඇතිනේ. ඒ ශක්තියනුත් ගන්න පුළුවන්. එහෙම ඒගොල්ලෝ කරන්න යන්නෙත් නැහැ. මොකද දන්නවා වැඩ කරදුනොත් සෙල්ලන්නේ නැහැ කියලා. ඉතින් මේවා මේ පිනට එනේවා. මේවා පිනට ප්‍රබල අනවරමක් ඇති කෙනෙක්ට එනේවා. ඒ වගේ තමයි අපි මං තව කියන්න මොන දෙයක් තමයි ඔය සොහොන් කාලි මෑණියොන්ගේ එනවා ප්‍රබල මලයාලම් ශක්තිය ඉන්නවා. හොඳේ ගැහණු ශක්තිය ඉන්නවා. ප්‍රබල මලයාලම් වැඩේම පුළුවන් ශක්තිය නැහැ කියන්න බෑ. හොඳේ ඒවා මේ ඇත්තම මේවා හොඳේ ප්‍රබල මලයාලම් හොඳට ප්‍රබල මලයාලම් පවුල් වලින් ආපු ගැහණු ශක්තිය ඉන්නවනේ. නැති වෙලා ප්‍රබල වැඩ කරලා ඉස්සර පැරණි කාලේ තිබ්බනේ ඔය ගැහණුත් හොඳට මන්ත්‍ර ශාස්ත්‍රය පුරුදු වෙච්ච කට්ටිය. නිකම් මේ මන්ත්‍ර ශාස්ත්‍රය කියන්නේ ඉස්සර ආභරණයක් වගේ පරම්පරාවට එන ආභරණයක් නේ ඔක. ඉතින් ඒ ආභරණේ පැළඳගත්ත ගැහණු ශක්තිත් ඉන්නවා. හොඳේ සොහොන් කාලි බල ඇති ශක්තිය ඉන්නවා මලයාලම් ශක්තිය. ඒ ශක්තියත් ඒ වගේම තමයි ආයේ සුපිරි බුලට්ටෝ. හොඳේ ඉතින් ඒ වගේ ශක්තියක් ඉන්නවනම් ඒ ශක්තිය හැමතිස්සෙම රැක ගන්න ඕනේ. ඒ ශක්තිය වලට නිරන්තරයෙන්ම වින කරන්න දෙන්න එපා. අහිංසක මනුස්සෙක්ට දේවාලකින් හෝ මිනිස්සෙක් හෝ ගැහුවොත් ඇරෙන්න ගහනවා මිසක් නැත්තම් අර සමහරකට දේවාලට එනවා අනේ මහත්තයෝ මෙන්න මෙහෙමයි මට මෙහෙම ගෑ මේ යකා මෙහෙම කරා මෙන්න මූට මයි ගහන්න ඕනේ පොල් ගෙඩියක් හෙන හැත ගැහිලා යන්නේ කො මැරෙන්නම ගහනවා. අන්න එහෙම ඒ ණයට නම් ගහන්න යන්න එපා. එහෙම කිනුන් ගැන දෙපාරක් බලන්න වාගේ ඔය ඉන්න වරම් මාලාවේ ඥාන වරම හෝ සිත මුණ්ඩේ හෝ කන්න මුණ්ඩයක් තියෙනවා. ආලා බලන්න ඥාතින්ගේ ඔය එන අපේ මගේ දේවාලටත් ඉතින් එනවනේ අම්බෝ පුදුම විදියට කියන් එන්නේ. අන්තිමට ඉතින් මං කතාවට අල්ලගෙන ඉවෙලා හරි උත්තරේම මං යාට කිව්ව ගමන් ආයෙ හැරලා යනවා. ඉතින් ඒ වගේ චරිත ඉතින් ඔයගොල්ලෝ එහෙම කරන්න යන්න එපා. හොඳට හිතලා බලලා මේ ශක්තිය තියෙනවා රැක ගන්නට. ඉතින් මේ ශක්තිය වලට මෙහිම මේ ශක්තිය වලට අමතරව මේ බෝධි පූජා කටයුතු දෙන්න ඕනේ කියලා එහෙම නැහැ. මේගොල්ලෝ ඇවිල්ලා මේ බෝධි පූජා වලින් බලන කට්ටිය නෙමෙයි. මේගොල්ලෝ ඇවිල්ලා මේ තනිකර මන්ත්‍ර සිද්ධිය මේගොල්ලෝගේ ආත්ම ගණන් මේගොල්ලෝ පොත් ගුල්ලෝ මන්ත්‍ර පොත් ගුල්ලෝ පුස්කොළ පොත් ගුල්ලෝ මේගොල්ලෝ හොඳට කාලා දිරෝලා ඉන්නේ. ඉතින් මේගොල්ලෝගේ බලය නැතිවීමක් වෙන්නේ නැහැ. ඉතින් මේ අපේ වරන් වල බලය අඩු වෙනවා කියන්නේ වරන් දේව අවසරය අරන් ආපියනේ. මේගොල්ලෝ එහෙම නෙමෙයි. මේගොල්ලෝ භවවල සැරිසරන කට්ටිය නෙමෙයි. මේ අපි වටා අපේ ඉන්න ස්ථානවල සැරිසරන කට්ටිය. ඉතින් ඒ වගේ තමයි සමහරක් විට වරන් දරුවන්ට ඥාතින් විදිහට එනවා. ඒ ඥාති විදිහට එන කට්ටියට ඒවා ඒ විදිහට ඒ ප්‍රධාන ඥාතිය කියවනම් බෝධි පූජාවක් තියන්න ඉන්න පරිවාරටම පින් දෙන්න කියලා. එතකොට ඒ පිනත් එයාට ලැබෙනවා. ඒක වෙනම දෙයක්. සමහරක් ඔයගේ අදුරු ශක්තිය ඉන්නවා. ගොටු තටු වලට ආස කට්ටිය උත් ඉන්නවා. ඉතින් ඒවා වෙනම දේවල් ප්‍රධාන ශක්තිය වලින් අහලා කරගන්න ඕන දේවල්. හැබැයි මං කියන්නේ තමන් තමයි වර්මේ මූලිකයා. තමන් කිසිම බලවර්ම කෙනෙක්ට අර මෙහෙමයි. අපි කියන්නේ මේ ඔළුව පහත් කරන එකක් නෙමෙයි. තමන් හරි තීරණ ගන්න ඕනේ. මොකද තමන් දෙපැත්තට කරන තීරණ ගත්තොත් ওই බලවර්මේ ඉන්න කට්ටිය වුණත් ඒකට දන්නවා මෙයා මේ තනි තීරණ ගන්න කෙනෙක් නෙමෙයි. හරි කෙලින් තීරණ ගන්න කෙනෙක් නෙමෙයි. එතකොට ඒගොල්ලෝ අතර වුණත් පොඩ්ඩක් එහෙම යනවා. සමහරට ඔය තියෙනනේ ඔය දැන් අපේ වර්මේ තියෙනවා පළවෙනි වර්ම අනවර්ම දෙකට ඉන්නේ තව ශක්තිය 3 4 කියලා ඔහොම ස්ථානගත කිරීම තියෙනවා. හැම වර්මකම ස්ථානගත ඉන්නවා. ඔක දන්නේ මම පිරිස් සමහරකයා දන්නේ. ඒ ස්ථානගත කිරීම එහෙම උනොත් වෙනස් වෙනවා. ඒ කියන්නේ උඩ එක්කිනා පල්ලෙහා ඉන්න කෙනෙක් උඩ එක්කිනා විදිහට යනවා. එහෙම වෙනවා. ඒ හින්දා තමන් හරි නිසි තීරණ ගන්න. ඉතින් මේ වගේ අදුරු ශක්තියක් ආරක්ෂා කරන්න මේ වගේ අදුරු ශක්තිය හරි කලාතුරකින් හම්බෙන්නේ. හම්බෙන වරමත් හරි ප්‍රබල වරමක් වෙන්න ඕනේ. ඒ හම්බුණත් ඒ වරමට ඉතින් හොල්ලන්න හම්බ වෙන්නේ නැහැ වගේ වරමක්. ඉතින් ඒ වගේ ශක්තියක් කියන ප්‍රබල ආරක්ෂාවන්නේ ඕනම බන්ධනයක් ඕනම විනයක් විනවලට නම් 100,000ක් ෂුවර් කරලා මට කියන්න පුළුවන් මේ ශක්තිය තමයි. ඉතින් ඔය හොඳම මේ බුලට් ඕවා. ඉතින් ඕවා ඉතින් ආය මේ ඉහළ ආකාශයට අතෑරියා කියන්නේ ඉතින් අතෑරියම තමයි ඉතින් ආය හොයාගෙන ගිහින් වැදෙනවා. අර මේ මොනවාද මේ දැන් ඔය මේ රොකට් ගහනවා වගේ තමයි මේ මල්ටි බැරල් ගහනවා වගේ තමයි හරි තැන්ට වැදෙනවා ගිහිල්ලා. ඉතින් මේ ඒ වගේ මේ හරි වේගවත් විදියට වැඩත් කරනවා. ඉතින් ඒ වගේ කර ශක්තියක් රැකගන්න එකයි මම මේ ඔයගොල්ලන්ට අද කියන්න ආවේ මේ දේ. මේක සමහරක් අය නොකියු රහසක්. ඉතින් මේ සම්බන්ධව ඔයගොල්ලන්ට තව ඔයගොල්ලෝ ගාව මේ ශක්තියක් ඉන්නව නම් තව විස්තර අහගන්න මගෙන් තව විස්තර තියෙනවා. ඉතින් ගොඩාක් විස්තර තියෙනවා මේ කියන්න බෑ ගොඩාක් ඒවා ඉතින් වෙලා යන හින්දා. ඉතින් මේ තව විස්තර ගොඩාක් තියෙනවා. ඉතින් ඔයගොල්ලොත් මගෙන් අහගන්න ඔයගොල්ලෝ එහෙම ශක්තියක් ඉන්නව නම් මට කමෙන්ට් එකක් හරි දාන්න, මැසේජ් එකක් හරි දාන්න, නැත්නම් කෝල් එකක් හරි දාන්න, නැත්නම් මගේ නම්බර ඉල්ලලා කමෙන්ට්
එකක් දාන්න. එතකොට මම නම්බරේ දාලා තියන්න. ඉතින් ඒ වගේ මේ එහෙම ශක්තියක් කොහොමද අරන් යන්නේ? ඒ ශක්තියක් කොහොමද වැඩ කරන්නේ? හැංගිච්ච වැඩ මොනවද? තව මේවල තියෙනවා. ඉතින් තව වැඩ කියන්න ගියොත් ගොඩාක් තියෙන දවසම කියන්න පුළුවන් මේගොල්ලෝ ගැන. ඉතින් මේ වගේ ප්‍රබල ශක්තිය. ඉතින් මම කියන්නේ මූලික දේවල් ටිකක් විතරයි. ඒව ටික ඔයගොල්ලෝ මේ හරියට කරගෙන යන්න. ඉතින් කරගෙන ගියාම හරියට ආයේ ඔය කිසිම වරමකට කිසිම ඇදුරෙක්ට බය වෙන්න ඕනේ නැහැ. ඔය ශක්තියක් ඉන්න ඔය එකක් දෙයක් හිටියා කියන්නේ ආයේ ගමකට ගහන්න පුළුවන්. ඒ වගේ ප්‍රබල ශක්තිය. ඉතින් මේ ඔයගොල්ලෝ ඔය ශක්තියක් කියනවා රැකගන්න. ඒ ප්‍රධාන ශක්තියත් එක්ක කතා කරලා වැඩ කටයුතු කරන්න හිතුමනාපෙට යාව මුල් කරගෙන කරන්න යන්නත් එපා. ඒතර ප්‍රධාන ශක්තිය කෝපුනොත් හරි ඉවරටම ඉවරයි. ඒතර යාව මෙල්ල කරගන්න ගියා බලවරම ඉන්න කට්ටියවත් හරියට හදා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අනවරම මූලික කරගෙන යන්න ගියොත් ගමන සාර්ථකයි. නිරන්තරයෙන්ම බුදුන් වඳින්න නිරන්තරයෙන්ම දානමාන දෙන්න පුළුවන් විදිහට දානමාන දෙන්න මුල් ඥාතියා අපේ ප්‍රධාන අපේ තාත්තා වගේ තියාගන්න උන්වහන්සේව පුරු ප්‍රධාන ඥාතිය අපි තාත්තා අම්මා හා සමානව තියාගන්න පොදේ ශක්තිය තමයි අපි හරි මකට යොමු කරන්නේ සෑම දරුවෙක්ගෙම. ඉතින් අනවරමෙන් පිට යන්න හදන්න එපා මොනම අවස්ථාවකදවත් අනවරම රැක ගන්නට. ඉතින් දේවල් හරියට කරගෙන යන්න. ඉතින් මිනිස්සුන්ට වින කරන්න බලාපොරොත්තු වෙලා ඉන්න එපා. සෙත කරොත් තව ශක්තිය ලැබෙනවා. තව ඉහළ ආකාශවල දෙවියන් වහන්සේලා පවා ආශිර්වාද කරනවා වරමට දියුණුව දෙන්න. ඉතින් මොනහරි ගැටලු තියෙනවා නම් වරන් සම්බන්ධව කතා කරන්නට ගොඩක් අය කතා කරනවා. ඉතින් මෙහෙමයි ගොඩක් අය කතා කරන ඒවා ගොඩක් අයට මම උත්තර දෙනවා. ඉතින් මෙහෙමයි මම ඇවිල්ලා මහා මේ ගුරුවරයෙක් නෙමෙයි. ඉතින් මම මේ අත්දැකීමෙන් කියන ඒවා මම මේ කාගේවත් පොතකින් පතකින් බලලවත් කාගේවත් කියන ඒවා අහගෙන කොපි කරගෙන කියන ඒවාත් නෙමෙයි. එහෙම කියනවා නම් මට කෙලින්ම කියන්න මම කොපි කරලා තියෙන්නේ. ඒතර මම කොපි කරපු කෙනාත් එක්ක මට කියන්න මම මේ පුද්ගලයන් කතා කරලා අහන්න පුළුවන් මම කොපි කළාද නැද්ද මේ එහෙම කියලා මම මේ කියන්නේ මගේ දැනුමෙන් මගේ ක්‍රියා මාගාවට එන මිනිස්සුන්ගෙන්. ඉතින් ඒ ඔක්කොම දැනුමෙන් තමයි මම මේව කවුරුත් කියන්නේ නැති ඒවා. ඉතින් තව මොන හරි තියෙනවා නම් ඕගොල්ලෝගේ විස්තර මොනවද තියෙනවා මට කෝල් එකක් දෙන්න. මම සම්පූර්ණ විස්තර කියනවා. ඉතින් එහෙනම් අදට නවතිනවා. තවත් රස කතාවක් මම මොකක් හරි හොඳ ඒ කියන්නේ රසවත් කතාවක් තව ඔයාගේ වරන් ජීවිතය ගැන තවත් ඔයාගේ වරම දියුණු කරගන්න පුළුවන් තවත් හැංගිච්ච කතා. මේ ප්‍රසිද්ධ හැමෝම කතා කරන කතා නෙමේ. සැඟවිච්ච දේවල් ගැන කතා පමණක් මම තව ඉදිරියට වාට මම තව මේ වගේ ලස්සන මේ කතාවක් අරන් එන්නම්. එතකන් සියලු දෙනාටම තුමු ගම්බාර ශ්‍රී සිද්ධ සූනියන් දේව හාමුදුරන්ගේ පිහිටයි ආශිර්වාදයයි ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.